තෙරුවන් සරණයි ආර්ය මහා සංඝරත්නය ඇතුළු සෑම සියලු දෙනාටම. පින්වතුනේ හොඳට නුවණින් දකින්න. පින්වතුන්ලා වර්තමාන මේ මොහොතේ ඉඳගෙන කරන්නේ කුමක්ද කියලා. එක්කෝ අතීතය ගැන සිතනවා නැත්නම් නූපන් අනාගතය ගැන සිතනවා. මොකද ඒ දෙකම මොකද්ද සංඥාවක්. මොකද අතීතයේ සංඥාවක්. එහෙම නැත්නම් අනාගතයේ සංඥාවක්. එතකොට බුදු පියාණන් වහන්සේ සංඥාව මිරිඟුවක් කියලා පෙන්වනවා. මොකද මිරිඟුවේ වතුර තියුණා වගේ පෙන්වුවට ඇත්තටම මිරිඟුවේ වතුර නැති බව දකිනවා. එතකොට එහෙනම් ඔබලත් ඒක නේද මේ කරන්නේ? අතීතය ගැන හිත අනාගතය ගැන හිත. එතකොට බුදු පියාණන් වහන්සේ පෙන්වනවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. යම් කිසි ධර්මතාවයක් හටගත්තද ඒ හටගත්ත ධර්මතාවයේ නිරෝධ ධර්මයක් කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වනවා. එතකොට අතීතය කියන්නේ නිරෝධ ධර්මතාවයක් නෙවෙයිද පින්වතුනේ? එතකොට අනාගතේ තාම පැමිණියේ නැහැ. අනාගතේ පැමිණියේ නැති නිසා අනාගතේ නිරෝධ ධර්මයක් නොවේද පින්වතුනේ? එහෙනම් ඇත්තටම පින්වතුන්ලාට වර්තමානයේ කියන මේ මොහොතේ පින්වතුන්ලාට මේ මොහොත හමු වෙලා තියෙනවද කියලා නුවණින් දකින්න පින්වතුනේ. හොඳයි වර්තමාන මේ මොහොත හම්බුන්නේ නැත්තේ මොකද කියලා පින්වතුන්ලා නුවණින් දකින්න. එහෙනම් පින්වතුන්ලාට වර්තමාන මේ මොහොත හමුුන්නේ නැත්තේ අවිද්‍යා තෘෂ්ණා සහගත වැඩපිළිවෙලක ඉන්න නිසායි. සත්‍ය තමා තුලින් දැක්කනම් අන්න චතුරාර්ය සත්‍ය දකින්න පින්වතුනේ. චතුරාර්ය සත්‍ය දැක්කනම් පින්වතුන්ලාට මෙන්න මේ වර්තමාන මේ මොහොත ගැන මන අවබෝධයකට පැමිණෙන්න පුළුවන් පින්වතුනේ. එතකොට අන්න සත්‍ය දැකලා ඉවරලා පින්වතුන්ලාට මෙන්න මේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන මෙන්න මේ ආර්ය සත්‍ය දකින්නවා. අන්න ආර්ය සත්‍ය දැකලා ඉවරලා පින්වතුන්ලා මෙන්න මේ දුක්ඛිත නිදාස් වෙනවා. දුකින් සම්පූර්ණයෙන්ම නිදාස් වෙනවා පින්වතුනේ. අන්න ඒ ටික කරගන්න උත්සාහ කරන්න. සාදු සාදු සාදු.